අද මම ඔයකොල්ලන්ට ගේන්නේ මගේ ඕකිට් හොගා වීඩියෝ එකේ දෙවන වීඩියෝ එක මේ ගෙනල්ලා තියෙන්නේ මම කියන්නේ කොම්පොට් වර්ගයේ සෝනියා ඕකිට් පැලටයක් තමයි මේ තියෙන්නේ මම මේක කෝරියර් සර්විස් එකක් කරා තමයි ගෙන්න ගත්තේ මම ගෙනාපු තැන විස්තර ඔබට පහලින් දාන්නම් එතකොට මේ තියෙන්නේ කිරිපාට මුල් සහිත ඊටමත් නිරෝගී වර්ධනයක් සහිත රෝගයක් කිසිම වැළඳිච්ච නැති පැළ තමයි අතට අපි මිලදී ගන්න ඕන මේ ප්‍රමාණය පැළ මිලදී ගනිද්දී මේ පැලයක් සාමාන්‍යයෙන් රුපියල් 50ක් විතර වගේ ඉඳලා ඉහළට තියෙනවා මේකේ මිල ගණන් මම කැපුම් මල් වගාවක් නිසා එකම වර්ගයේ සෝනියා කියන්නේ මම කලින් වීඩියෝ එකේ දාලා තියෙන මල් වර්ගය තමයි මේකේ ගෙනාවේ ඒකේ මේ පැහැදිලි පිපුණු මලක් වීඩියෝ එකක් සහිතව මම පළවෙනි වීඩියෝ එකේදී දාලා ඇති එතකොට ඉතිරි මදි ප්‍රමාණය පැල මදි ප්‍රමාණයට තමයි මේ කොම්පොට් වලින් පැල මිලදී ගත්තේ එතකොට දැන් මේ පැල වලට වගා මාධ්‍ය විදිහට මම මේකදී පාවිච්චි කරනවා ඒ කියන්නේ කොහොබත් යම්කිසි ප්‍රමාණයක් ඒත් එක්කම ඒ වගේම චිප් ගල් පාවිච්චි කරනවා මේක පිරිසුදු ගල් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ ගල් ටික හොදලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ගල් කුඩු ගතිය ටිකක් අඩු වෙන්න දැන් මේක පරණ නිසා ඇත්තටම මම ඒක හේතුවේ නැතුව ගත්තා පුළුවන් නම් දිලිරනාශනය යොදලා ගන්නත් පුළුවන් මේ වගා මාධ්‍යයට. එතකොට මේ පාවිච්චි කරන තියෙන්නේ මම නෙට් පොට් වර්ගයට පාවිච්චි කරන කියන්නේ මේ කුඩා ප්ලාස්ටික් බඳුන් මේවත් විවිධ ප්‍රමාණ වලින් තියෙනවා. දැන් මේකේ කුඩා ප්‍රමාණ සහ විශාල ප්‍රමාණ මධ්‍යම ප්‍රමාණ කියලා වර්ග තුනකින් මේකේ තියෙනවා. මේ තියෙන්නේ වගේ සිදුරු සහිතව තියෙන කොම්පොට් එකෙන් පැල අරගෙන මේ නෙට් පොට් එකට තමයි අපි දාන්නේ. එතකොට මේ නෙට් පොට් එකේ ටික කාලයක් තිබිලා තමයි අපි මැටි බඳුනකට මේ පැල යොදන්නේ. මොකද එකපාරම අපි මැටි බඳුනක මේක ඉඳන්න බලන්නේ නැහැ. මොකද කියන්නේ ඉඩ සම්බන්ධයෙන් කියන්නේ ඉඩකට වැඩි නිසා ඒකේ මුල් වර්ධනය ටිකක් අඩු ප්‍රමාණයක් වෙන නිසා මේ විවිධ ප්‍රමාණ වලින් තියෙන්නේ. විවිධ හැඩයන්ගෙනුත් තියෙනවා මේකේ. සිදුරු සහිත ඒවා තමයි ගොඩක්ම අපි ගන්න ඕන ඇත්තටම. දැන් මම මේකෙදී මුලින්ම මේක ප්ලාස්ටික් කප් එකක් අරගෙන මේක වැඩි මුදලක් වෙන්නේ නැහැ රුපියල් 5 ඉඳලා ඉස්සර ඉදිරියට තියෙනවා මේක මිලද පොලේ මිලදී ගන්න පුළුවන් මේ ආකාරයට කොහොබට්ටියක් යටට දාලා ඒකට මම බලාපොරොත්තු වෙන ඊළඟට කොහොබත් වලින් පස්සේදී මේකේ පැලය මේකට තියෙනවා ඒ කියන්නේ ලොකුවට තද කරන්නේ නැහැ මොකුත් එහෙම කරන්නේ නැහැ මුල් ටික කැඩෙන්නේ නැති වෙන ඉඩි සාමාන්‍ය විදියට නිදහසේ තියලා ඒ කියන්නේ මුල් ටිකක් උඩට ආවත් අවුලක් නැහැ මොකද මේක වාතය හරහා පෝෂණ ද්‍රව්‍ය උරා ගන්න නිසා මුල් පොඩ්ඩක් පිටට තියෙන එක වැඩිය හොඳයි මේක රුඩින් චිප් ගල් ටිකක් දානවා මේක එහෙම යනවට මොකද තද කරන්නේ නැහැ මොකද මේක තද කරොත් එහෙම ඇත්තටම මේක වාතනය නොවි ඒ වගේම කියන්නේ වියලීමට ලක් නොවේ දිලිර ආසාදන පවා ඇති වෙන්න පුළුවන් මම මේ වීඩියෝ එක ඉදිරියේදී ඔබට මම විස්තර කරන්න මට මේකෙදී වැරදුණු තැන් සම්බන්ධයෙන් මට ගොඩක් තැන්වල මේක වැරදීමක් වුණා ඒ කියන්නේ මොකද මගේ වගා ක්‍රමයේදී මම ඒ සියල්ල ඔබට විග්‍රහ කරලා දෙන්නම් මේ ආකාරයට සකසාගෙන දැන් මේකේ පිටතට මුල් නිරාගෙන අවිල්ලා තියෙනවා ඒක ගැටලුවක් නැහැ. එතකොට මේ ආකාරයට සියලුම මේ කුඩා වර්ගයේ පැල ටික නෙට් පොට් එකට දාලා ඊට පස්සේ මම මේක ඇතුලෙන් කොම්පොට් කියන්නේ මේකේ තියා ගන්නවා මැටි බඳුන ඇතුලෙන් තියා ගන්නවා මොකද මට මේක නඩත්තු පහසු නිසා මේ තියා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. නිදහසේ තිබුණත් මේක ගැටලුවක් නැහැ. මම මේකේ මැටි බඳුන් ටිකක් කලින්ම ගෙනාපු නිසා ඒවට ඇතුලින් දාලා කියන්නේ මම සංඛ්‍යාව මේක කොච්චර මේක හට් එක තුල තියන්න පුළුවන්ද කියන එකත් ප්‍රමාණය මම ගන්න ඕන නිසා මම හට් වලම මේ ටික දැම්මා. දැන් අපිට මේ පේන්නේ ඉතා නිරෝගී ආකාරයෙන් කොම්පොට් සයිස් එකෙන් ගෙනාපු චූටි සයිස් එකෙන් ගෙනාපු සෝනියා ඩෙන්ඩ්‍රෝබින් පැල ටික වගා බඳුන් වල මේ ආකාරයට නෙට් පොට් වල රෝපණය කරගත්තට පස්සේ පේන ආකාරය ටිකක් මේවා දැන් වර්ධනය වෙමින් පවතිනවා මොකද මේකට පොහොර යොදනවා කියන්නේ 1052යි 10 කියන්නේ පොස්පරස් පරිසතය 52ක් පවන වන පොහොර. එතකොට ඒවා මුල් අධි වර්ධනයක් පෙන්වුම් කරනවා ඒ වගේ පොහොර වලින්. ඒත් එක්ක මම මේකට ඇල්බර්ට් සොලූෂන් එකක් යොදනවා. මම ඉස්සරහට මේ වීඩියෝ එකෙන් ඇල්බර්ට් සොලූෂන් එක ගැන ඔබට විග්‍රහ කරලා දෙන්නම්. එතකොට මේ දින මම හට් එක හදාගෙන ඉවරයි. දැන් මම හදපු හට් එකක් මේක ශ්‍රම ජයගත්තත් මගෙන්ම පමණයි. ද්‍රව්‍ය මම හොයාගත්තේ අර ඔබට කලින් වීඩියෝ එකේ මම විස්තර කරා මේකේ කියන්නේ හදපු හට් එකකින් තමයි මේකේ සෙවන දැල් පවා මම ගෙනාවේ. මේකේ තව මට ඉතුරුලා තියෙනවා මේකේ දොර හදා ගන්න ඕනේ. ඒකත් මම තමයි හදන්නේ ඇලුමිනියම් ෆ්‍රේම් එකක් ගහලා මේකේ මම දොර හදන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට.
ඒකත් මම සකස් කරගන්න ආකාරය ඇලුමිනියම් වලින් වැඩ කරන්න ආකාරය තනියම කරගන්න පුළුවන් නිවසේදීම හදා ගන්න ආකාරයත් මම ඔබට විග්‍රහ කරන්න සරලව ඩ්‍රිල් එකක් සහ කියන්නේ මේ අපිට රිවර්ට් ගන්නයක් කොමනක් පාවිච්චි කරලා. එතකොට මේ තියෙන්නේ මම මේ හදාගත්ත පැල කොම්පොට් වලින් ගත්ත පැල ටික මැටි බඳුන් වල රෝපණය කරගෙන තියෙන්නේ. දැන් මේවා ඇත්තටම ඉඩ මේ ප්‍රමාණය ළඟින් තියන්න බෑ. මේක අඟල් 3ක්වත් අඩුම තරමේ ඈත් කරලා තියන්න වෙනවා. මට මේ හට් එක ඉඩ තියෙනවා අර අනිත් මේසවල තියන්න. දැනට මම මේක එකර තියලා තිබුවේ මට මේක නඩත්තුව පහසු නිසා. පැල වර්ධනය වෙලා යද්දි මේක ඔබට තේරෙනවා මේක ස්පේස් එක ඉඩ ප්‍රමාණය මදි වෙයි කියලා. දැන් මේවා මම සිටවල ටික කරක් වෙනවා සති 3-4ක් වෙනවා. දැන් මේකේ සාමාන්‍යයෙන් මේකදී හොඳ මුල් ඇල්ලීමක් අල්ලලා තියෙනවා. ස්ථාවර වෙලා තියෙනවා නෙට් පොට් එක ඇතුලේ. දැන් මේක ඇත්තට මේ තද පෑවුම් කාලයක් මම මේක රෝපණය කරේ. දැන් මෙන්න මේ තියෙන මට වෙච්ච ගැටලුව ඔබට පෙන්නන ආකාරය. මේ තියෙන දැන් නෙට් පොට් එක ඇතුලේ ඉඳපු පැලවල දිලීර ආසාදන ඇති වෙලා පැල මුල් කුණු වෙලා පත්‍ර කහ පාටකට හැරිලා ටික දවසක් යද්දි සම්පූර්ණයෙන්ම දුර්වර්ණ වෙලා ගිහිල්ලා ගුරු පැහැට හැරිලා පත්‍ර කුණු වෙලා ගිහිල්ලා සම්පූර්ණ මේ වගාවට හානි වෙච්ච ආකාරය මේ පෙන්눔 කරන්නේ. ඒතකොට මේක මට සිද්ධුනේ ඇත්තටම මේක වැහි කාලයක් තමයි මම සිටවල මාසයක් වගේ යද්දි වැහි කාලයක් ආවා. මොකද මම මේ සෙවන ගුහේට ආවරණයක් යොදලා නැහැ, ඉටි කොලයක් යොදලා නැහැ, යෝයි පොලිතින්නයක් යොදලා නැහැ. ඒ නිසා වැහි කාලෙදී පැල රෝපණය කරන්න දැන් මේ වගේ චූටි පැල රෝපණය කරන එක ඔබ කවදාවත් කරන්න යන්න එපා. මේක මොකද මට වෙච්ච ලොකු වැරදීමක්. මේක පෑවුම් කාලෙක තමයි මේ වගේ කුඩා පැල ගෙනහල්ලා ඔබ සිටවනවා නම් නෙට් පොට් වල විශේෂයෙන් රෝපණය කරනවා නම් කරන්න ඕන. මේ තියෙන දැන් මම ඒ විදිහට සිටවපු මම කරපු වැරද්ද නිසා මට වෙච්ච ප්‍රතිවිපාක මේ තියෙන මුළු සම්පූර්ණයෙන්ම මේකේ දැන් මේ සුදු පාට කියන්නේ දුර්වර්ණ වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ ගත්තොත් මේකෙදි මුල් ගොඩක්ම අඩු වෙලා ගිහිල්ලා මුල් කැලි දෙකක් වගේ ඉතුරු වෙලා තියෙන්නේ. ගොඩක්ම මේ කුඩා ප්‍රමාණයේ පැලවලට තමයි මේ ගැටලුව වෙන්නේ. ටිකක් ලොකු සයිස් එකේදී නම් ගැටලුවක් නැහැ. මේකේ මුල් ඇත්තෙම නැහැ. මුළු සම්පූර්ණයෙන්ම කුණු වෙලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ තියෙන ගැටලුව ඔක්කොටම මුල වෙන්නේ වර්ෂා කාලයේ සිටීම සහ යෝයි පොලිතින් එකකින් හට් එක ආවරණය නොකිරීම. මේ තියෙන්නේ සම්පූර්ණ මුල් කුණු වෙලා පත්‍රත් කුණු වෙලා ගියපු කුඩා ප්‍රමාණයේ නෙට් බඳුන් වල රෝපණය කරපුවා. මම මේක නෙට් බඳුන් වලින් මේක ගලවලා මතු පිටට ගත්තෙත් මේක තෙතමනේ වැඩි නිසා. මොකද වගා මාධ්‍යයට කොහොබත් යෙදීම නිසා දැන් මේ සමහර ඒවා සම්පූර්ණ කුණු වෙලා ගිහිල්ලා දැන් මේක ගත්තොත් එහෙම මේකේ සම්පූර්ණයෙන්ම මුල් කුණු වීමට ලක් වෙලා තියෙනවා. පත්‍රත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේක භාවිතයට ගන්නම බැරි මට්ටමකටපත් වෙලා තියෙන්නේ. මේකදී මම දිලීරනාශක හුඟක් වෙලාවට යෙදුවා. නමුත් ඒ යෙදුවත් සතියකට පාරක් තමයි මට ඇත්තටම මට යොදන්න සිද්ධ වුණේ. මම මොකද මේ හට් එක තියෙන මගේ නිවසේ මම දුර බැහැර රැකියා ස්ථානයක තමයි රැකියාව කරන්නේ. ඒ නිසා මට ඒක සතියකට එකවරක් වමනයි මේකට යොදන්න පුළුවන් වුණේ දිලීරනාශක. දැන් මේ හුඟක් වෙලාවල් වලදී මේ සේරම කුණු වෙලා ගිහිල්ලා. ඒකට මේවා යන්ත භාවිතයට ගන්න බෑ. එතකොට දැන් ඔබ කරනවා නම් මේ වගේ වගාවක් දැන් මම මේක කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කය කියන්නේ වේලි කාලගුණයක්. එතකොට වේලි කාලගුණය නිසා තමයි මම ඇත්තටම යෝමි පොලිතින් එකක් මේ වගාවට උඩින් යෙදුවේ නැත්තේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ වැහි කාලේ මේක කුඩා පැල රෝපණය කිරීමට යෑම තමයි මට උණු ලොකුම ගැටලුව. දැන් මම මේ හුඟක් පැල මේවා පිටතට අරගෙන රෝපණ කියන්නේ අපි ගත්තොත් එහෙම නෙට් පොට් එකෙන් එළියට අරගෙන මේකෙදි මම දිලීරනාශක භාවිතා කරනවා මේකට. කියන්නේ මේ එක ගොඩක් ගහලා අරගෙන දැන් මේක මාකෝ මැංගෝසෙප් කියන දිලීරනාශකය. මේ දිලීරනාශකය තමයි මම දිගටම යෙදුවේ. දැන් මේක මාරු කරලා කැප්ටාන් කියන එකට මම මාරු වෙන්න හිතාගෙන ඉන්නේ. දැන් මේ වගේ ප්‍රමාණයක් මම ලීටර 2කට ජල ලීටර 2කට මේ මාකෝ මැංගෝසෙප් එකෙන් දිලීරනාශක ප්‍රමාණයක් මම ඒකට යොදා ගන්නවා. මේක කුඩ ජලය දිය කරලා ගන්නෙ. එතකොට මම මේකේ නිරෝගී පැල සියල්ලටම මේ මැටි බඳුන් වල තියෙද්දිම මේක ස්ප්‍රේ කර ගන්නවා. ඒතකොට රෝගී පැල ටික තමයි මම ඔක්කොම ගලවලා අරගෙන වෙනම ගොඩක් ගහලා ඒකට යොදා ගන්නවා. දැන් මේක ගහ සම්පූර්ණයෙන් නෑවෙන විදිහට හොඳට මේකෙදී අපි දිලීරනාශක යොදන්න වෙනවා. මොකද මේකේ පසටත් එක්ක තමයි මේක යොදන්න ඕනේ. ඒකේ මුල් වලටත් වදින්න ඕන. ඒතකොට මේ ලොකු පැල වලට මේ දිලීර ආසාදනය ඇති වුණේ නැහැ. ඇත්තට මේවා හොඳට වර්ධනය වුණා. දැන් මේ තියෙන ඇල්බර්ට් සොලූෂන් එක. කියන්නේ අපි පොහොර විදිහට පාවිච්චි කරන්නේ. දැන් මේකට අමතරව මම වෙන පොහොර වර්ග කිහිපයක් පාවිච්චි කරනවා. මම ඉදිරි වීඩියෝ වලින් ඒ සියලුම පොහොර වර්ග ගැන යොදන කාල රාමු ගැන සියලුම විග්‍රහයක් ඔබට ගේන්නම්.
මේ ගෑම් 500ක් වගේ ප්‍රමාණයක් තියෙන මේක මේ ඇමරිකාවේ නිෂ්පාදනයක් කියලා තමයි අපිට සඳහන් කරලා තියෙන්නේ. ඒතර එළවලු පළතුරු වල සියල්ලට මේක හොඳයි කියලා තියෙනවා. මේකේ දැන් ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් එකක් ගෑම් 500ක් 1250ක් වගේ සඳහන් වුණාට මේක රුපියල් 900කට විතර වගේ මම ගෙන්න ගත්ත විස්තරත් පහලින් දාන්නම්. ඒතර මේක අපි ගත්තොත් එම හයිඩ්‍රොපොනික් වගාවන් වලට සෙවන ගෘහ වලට බෝල්ටන් වලට හැම දෙයකම එළවලු වර්ග වලටත් ඉතා හොඳ පොහොරක් විදිහට තමයි නිර්දේශ කරන්නේ. ලෝකෙ පුරාම පිළිගත්ත පොහොරක් මේක. අපි ගත්තොත් එහෙම මේකෙදී අපිට තියෙන පෝෂණ පදාර්ථ ගත්තොත් එහෙම මේකේ ගොඩක්ම නයිට්‍රජන් ප්‍රතිශතය 10.5ක් වගේ තියෙනවා. එතකොට පොස්පේට් තියෙනවා 9.1ක්, පොටෑසියම් 16.4ක් වගේ තියෙනවා. ඊට අමතරව මැග්නීසියම්, කැල්සියම් අධි ප්‍රමාණ වලින් තියෙනවා. ඒත් එක්කම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සල්ෆර්, බෝරෝන්, සින්ක්, කොපර්, අයන්, මැංගනීස් වගේ දේවල් අංශු මාත්‍ර ප්‍රමාණ වලින් මේ ගොඩක් අඩංගු වෙනවා. මොකද මේවත් ඇත්තටම අත්‍යවශ්‍ය දේවල්. මල් වගාවේදී වෙළවලු වගාවේදී විශේෂයෙන්ම මේ CIC කියන කම්පැනි ඔබ දන්න ප්‍රසිද්ධ කම්පැනියක් එකකින් තමයි ගෙන්වන්නේ. ඒක සමාජිකයෙක් විදිහට ඉන්නේ උනිපව ප්‍රයිවට් ලිමිටඩ් වලින් තමයි මේක ඉන්නලා බෙදා හරින්නේ. එතකොට මේ වගේ පොහොර අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. මේක ජලයේ දිය වෙන පොහොරක් නිසා හොඳින් දිය කරගෙන මේක මම යොදන ආකාරයත් ඔබට පෙන්නන්නම්. මේ විදිහටම කොටස් දෙකකට තමයි මේ යොදා ගන්න. මොකද ලීටර් දෙකක තමයි මේ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයක මම දිය කරගත්තේ. මේ බෝතලේ ලීටර් එකක වගේ ප්‍රමාණයක් තියෙන. ඒ නිසා මම මේකෙදි මම දිය කරගත්ත කොටස් වලින් එකක් පමණක් මේකට යොදලා මේක මොකද දන්නේ නැති අය සඳහා මම මේක යොදන ආකාරයත් මේක බෝතලයට කවලම් කරගන්න ආකාරයත් ඔබට පොඩ්ඩක් පෙන්නලා තියෙනවා. මේක පොඩ්ඩක් වැඩි වුණා කියන්නේ දැන් තවත් කොටසක් මේකට කොටස් දෙකකට බෙදා ගන්න ඕන නිසා දැන් මේ ආකාරයට දිය කරගත්ත කොටස් ටික වතුර බෝතලයකට අරගෙන ඒකට ඉතුරු ටිකට ජලය යොදා ගන්නලා අපි මේක ලීටරයක් සම්පූර්ණ කරගන්නවා. ඒතකොට එයින් පස්සේ තමයි මේ ලීටරේ කොටස අපි වගා මාධ්‍යයට යොදන්න බලාපොරොත්තු වෙන්නේ. මේකත් සතියකට පාරක් වගේ තමයි ඇල්බර්ට් සොලියුෂන් එකත් යොදන්නේ. ඒතකොට පොහොර යොදන කාලසටහන මම ඔබට ඉදිරි වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම ගේන්නම්. එතකොට මේකෙදි මම මේ භාවිතා කරන්නේ කුඩා ප්‍රමාණයේ කියන්නේ දියර ඉසින කියන්නේ මේ අතින් ඉසින පොඩි ප්‍රමාණයේ දියර ඉසින මේකක්. එතකොට මේවා සාමාන්‍ය වෙළඳ පොලේ රුපියල් 250ට විතර වගේ මිලදී ගන්න පුළුවන් මේ බෝතලේ රහිතව අපිට ඕනම බෝතලයක් මේකට දාලා හදා ගන්න පුළුවන්. මේ ට්‍රේඩ් එකක් තියෙනවා ඒක කරකවලා මේකට සවි කරලා මේකේ මේ ලීක් නොවන ආකාරයට සවි කරගෙන මේ කොටසෙන් අපි මේක ඇතුළට උලම් පුරව ගත්තම ඉදිරි කොටස තෙරපීමත් එක්ක මේකේ වතුර ප්‍රමාණය ඉදිරියට යනවා. අපි ඉදිරි වීඩියෝ වලින් ඔබ හමු වෙන තෙක් අදට අපි සමු ගන්නම්. බොහොම ස්තුතියි.